මගේ නම ගියෝග් එල්ස්. මම 1939 නොවැම්බර් 8 වෙනිදා ඇඩොල්ෆ් හිට්ලර් මරන්න බෝම්බයක් තිබ්බා. හරියටම රෑ 9:20ට. හැබැයි අවාසනාවට හිට්ලර් ගියා විනාඩි 13කට කලින් රැස්වීම් ශාලාවෙන්. ඒක හන්ද වැඩි හරි ගියේ නෑ. එදා රෑම මම ගියා ස්විට්සර්ලන්තයට සානාගතයෙක් විදියට. හැබැයි යන්නුනේ නෑ ස්විට්සර්ලන්තය ඇතුළට. ඒකට හේතුව මම කොන්ස්ටන්ස් වලදී නාසි හමුදාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මට සෑහෙන වද දීලා අන්තිමට මට කියන්න සිද්ධ වුණා මම තමයි බෝම්බේ තිබ්බේ කියලා. මං ගැන චිත්‍රපටයක තියෙනවා 13 minutes කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් අද කතාව මම ගැන. මම ඉපදුනේ ජනවාරි 4 1903. මගේ අම්මගේ නම මරියම් මියුලර්. මගේ තාත්තගේ නම ලුඩ්විග් එල්ස්. එයා වඩුවෙක්. ඒ වගේම ගොවිතැන්කරි. මගේ මුළු තරුණ කාලෙම ගෙවුනේ මහගෙදර. මගේ සහෝදර සහෝදරයන් එක්ක මම ඇත්තටම කරේ ගෙදර වැඩ සහ ගොවිතැන සහ තාත්තගේ වඩු වැඩවලට උදව් දෙන එක. මේගොල්ලන්ට පේන්නේ මගේ පවුලේ අය. ගොඩක් කල් පින්තූරයක්. අවුරුදු 7ේදී මම ඉස්කෝලේ යන්න පටන් ගත්තා. මම එච්චර හොඳ ශිෂ්‍යයෙකුත් නෙමෙයි නරක ශිෂ්‍යයෙකුත් නෙමෙයි. සාමාන්‍ය විදියට තමයි ලකුණු තිබ්බේ. ඒ කියන්නේ මට හොඳට ලියන්න පුළුවන්, හැබැයි අඳින්න පුළුවන්, හැබැයි අක්ෂර වින්‍යාසයට ගණිතයට වගේ මම එච්චර හොඳ වුණේ නෑ. මට එච්චර පාසලේදී ගුටි ගන්න සිද්ධ වුණේ නෑ. මොකද මම නිතරම ගෙදර වැඩ කරන්න උත්සාහ කරා. කවුරු හරි ඇහුවොත් මගෙන් මට තිබ්බේ හොඳ කාලයක්ද නරක කාලයක්ද මගේ ළමා සහ තරුණ කාලය ගැන කියලා මට කියන්න පුළුවන් පළවෙනි ලෝක යුද්ධය අත්විඳලත් මට එච්චර නරක කාලයක් තිබ්බේ නෑ කියලා. මට සංගීතය ඇඟේ පිහිටලා තිබ්බා. මං ඉඳලා හිටලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරා. මේ තියන්නේ ඇත්තටම මම පාවිච්චි කරපු සංගීත භාණ්ඩයක්. මගේ තරුණ කාලේ මට හරියට පෙම්මතියක් හිටියේ නෑ. ඔය ඉඳලා හිටලා ගෑන් ළමයි කිමින් හම්බෙලා තියෙනවා. ඒ අරින්න. මුලින්ම මම ඉගෙන ගත්තේ යකඩ වැඩ. හැබැයි ඒක මට එච්චර කරන්න පුළුවන් රැකියාවක් වුණේ නෑ මගේ සෞඛ්‍යයත් එක්ක. ඊට පස්සේ මම වඩු වැඩ ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකේ මම හොඳට වැඩ කරා. මම දොරවල් හදන්න, දොර උළුවව තියන්න, ජනේලවල් හදන්න, ජනේල පියන් හදන්න, ඒ වගේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඒකේ නාසි පක්ෂය බලයට පත් වුණාට පස්සේ අපිට එච්චර හොඳ කාලයක් තිබෙන්නේ නෑ. වඩුවන්ට එච්චර හොඳට ගෙව්වේ නෑ. තිබ්බ පඩිය දවසේ පඩිය පැයට හැමෙන පඩිය අඩු වුණා. අපිට ඕන විදිහට සේවා ආයතන වෙනස් කරන්න පුළුවන් කමක් සහ අවසරයක් තිබෙන්නේ නෑ. ඒ වගේ ප්‍රශ්න තිබ්බ අපිට. මේ තිබ්බ දේශපාලන තත්ත්වයත් එක්ක මට දැනුණා ජර්මනිය කියන රට අපි රටක් විදියට ලෝකෙට ලොකු තරජනයක් වෙයි අනිත් රටවල් අල්ලන්න ගනි මේ තියෙන දේශපාලන ක්‍රමය සහ තත්ත්වය මත කියලා. ඉතින් මට තේරුණා මේක නවත්තන්න පුළුවන් එකම විදිය දැනට තියෙන පාලනය. ඒ කියන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ව මේ ලෝකෙන් අයින් කළා තමයි ඒක කරන්න පුළුවන් එකම විදිය කියලා. මේ සඳහා පැය ගණන් මහන්සි වුණා. සෑහෙන මහන්සියලා මම එකපාරක් උත්සාහ කර බැලුවා අපේ අම්මගේ තාත්තගේ තියෙන පළතුරු වත්තට ගිහිල්ලා එතන පෙපරීමක් කරලා පොඩියට. ඒක සාර්ථක වුණා. මට තේරුණා ඒක කරන්න පුළුවන් දෙයක් කියලා. මම දැනන් හිටියා හැම අවුරුද්දෙම හිට්ලර් බර්ගර් බ්‍රොයි කියලා ශාලාවට එනවා ඔහුගේ කතාව පවත්වන්න කියලා. මට හිතුණා එතන තමයි හොඳම තැන මේක ක්‍රියාත්මක කරන්න කියලා. හිට්ලර් කතාව පවත්වන බර්ගර් බ්‍රොයි කියලා කියන ශාලාවේ මම දවස් 30ක් හිර වෙලා දුක් විඳගෙන හිටියා මේ බෝම්බේ අටවන්න. කොහොම හරි බෝම්බේ හරියට පත් වුණා. හැබැයි ඒකෙදි හරියටම මොකක්ද උනේ කියලා ඔයාලට කතාවේ මැදදී ප්‍රදීප් කියයි. ඉතින් ඊට පස්සේ කොහොම හරි මට සිද්ධ වුණා නාසි හමුදාවට අහුවෙලා හිර යන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ මම හිටපු කොටිය. මාව මරන්නේ නැතුව නාසි හමුදාව තියාගෙන හිටියා. ඒගොල්ලන්ට ඕනෝනා ලොකු සංදර්ශනයක් තියලා අපව මරලා දාන්න යුද්ධ දිනකට පස්සේ. ඉතින් ඊට කලින් සහ ඒ අතර මැද වෙච්ච දේවල් ප්‍රදීප් කියයි මේ වීඩියෝ එකේ මැද. ජූලි 20 1944 ටිකක් ජර්මනියට ඓතිහාසික දවසක්. ඒකට හේතුව තමයි ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලනය සහ ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය කරන්න
ජර්මනිය දැවන්තව නැගී සිටි දවසක්. ඒකට හේතුව තමයි ඕබර්ස්ක්‍රාෆ් සහ ස්ටාෆන්බර්ග් කියන හමුදා නිලධාරීන් ක්‍රමන්තනය කරනවා ඇඩොල්ෆ් හිට්ලර් ඉන්න ගොඩනැගිල්ලේ බෝම්බයක් තියලා ඔහු ඝාතනය කරන්න. ඒක අසාර්ථක වෙනවා. හැබැයි ඝාතන සැලැස්ම ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරපු පළවෙනි සැලැස්ම නෙමෙයි. ඒ වගේ සැලැස්මවල් 40ක් විතර තියෙනවා. ඉතින් ඇයි 40 පාරක් විතර ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරලත් ඒක අසාර්ථක වුණේ. ඉතින් මේ 40 පාර මිනිස්සු දන්න දේවල් ඊට තව ප්ලෑන් ඒ වගේ සැලැස්මවල් ඕන තරම් තියෙන්නේ නැති මිනිස්සු අතරට ගියපු ප්‍රසිද්ධ වෙච්ච සැලැස්මවල් 40 පාරක් තියෙනවා. ඉතින් අපි බලමු ඇයි ඇඩොල්ෆ් හිට්ලර් 40 පාරක් උත්සාහ කළත් ඝාතනය කරන්න බැරි වුණේ කියලා. ඇඩොල්ෆ් හිට්ලර් 1933 දී ජර්මන් චාන්සලර් වෙදිසහිට කලින් ඉඳලා මිනිස්සුන්ට සමහරුන්ට ඉව තිබ්බා ටිකක් දැනෙන්න ගත්තා මෙයා එන පොට එච්චර හොඳ නැහැ කියලා. ඉතින් ඒ සම්බන්ධව මිනිස්සු නැගී හිටියා. ඉතින් ඇඩොල්ෆ් හිට්ලර්ට ඉතාමත් විරුද්ධ කාර්යකයන් සෑහෙන හිටියා, විරුද්ධවාදීන් සෑහෙන හිටියා. ඉතින් ඒකත් එක්ක හිට්ලර් චාන්සලර් වෙච්ච ගමන් ඔහුට දැඩි ආරක්ෂාවක් හම්බුණා. ඉතින් ඔහු භාවිත කරපු ලෙමොසින් රථයේ පන්ස ක්ලාස් තාල වෙඩි නොවැදෙන විදිහට ඉතාමත් දැඩි ආරක්ෂාවකින් ඒ වගේම කමාන්ඩෝ බටයන් සෑහෙන පිරිසක් සහ රථවාහන ගොඩක් ඔහුගේ ඉස්සරහින් සහ පිටිපස්සෙන් යන්න උනා. ඇඩොල්ෆ් හිට්ලර්ව ආරක්ෂා කරන්න හිටපු කමාන්ඩෝ බටයන්ට කිව්වේ FS කමාන්ඩෝ කියලා. F කියලා කියන්නේ ෆියරර් කියන එක. ඒ කියන්නේ හිට්ලර්ට කියන ආමන්ත්‍රණය කරපු නම ජර්මන් භාෂාවෙන්. ඒ කියන්නේ නායකයා කියන එක. ඊට පස්සේ ෂුට්ස් කියන්නේ ආරක්ෂකයන් කියන එක. FS කියන්නේ ෆියරර් ෂුට්ස් කමාන්ඩෝ කියලා තමයි කිව්වේ. ඉතින් ඒ වගේ දැඩි ආරක්ෂාවක් තිබිලත් ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කරන ඔන්න මෙන්න ආපු අවස්ථා ගොඩාක් තිබ්බා 40 පාරෙන්. ඉතින් හැම පාරකම ඔහු බේරෙන්න එක හේතුවක් තමයි ඇඩොල්ෆ් හිට්ලර්ට ලොකු ඉවක් තිබ්බා. ඇඩොල්ෆ් හිට්ලර් මරන්න ඝාතනය කරන්න හැමතිස්සෙම විවිධ සැලසුම් තිබ්බා. එහිදී ඔහු කියපු සාකච්ඡාවලට ඔහු දුන්න දේශනවලදී සමහර ඒවා ඔහු ඉතාමත් සුළු මොහොතකට කලින් කැන්සල් කරා. සමහර ඒවාට බොහොම පොඩි කාලයකට කලින් තමයි එනවා කියලා කියන්නේ. ඒ වගේම ඔහු කලින් යන්න ගත්තා. ඒ කියන්නේ Tamanට තිබ්බ කතාව කාලයට කලින් ඉවර කරලා යන්න ගත්තා. ඊට පහුවෙලා එන්න ගත්තා. ඒ වගේ එක එක දේවල් වලින් ඔහු බේරෙන්න ගොඩාක් උත්සාහ කරා. ඒ හැම පාරකම ගොඩක් ඔහු සාර්ථක වුණා. ඇත්තටම කවුද ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරේ සහ ඒ සඳහා හැකියාවක් තිබ්බේ එහෙම ඝාතන සැලැස්මක් කරන්න? ඒ සම්බන්ධව පොඩ්ඩක් හොයලා බලද්දී එතරම් පේනවා හමුදා නිලධාරීන් තමයි ගොඩක් ඔහුට ඍජුවම සම්බන්ධයක් තිබ්බ මිනිස්සු තමයි ඒ සඳහා උත්සාහ කළේ. ඒ අතරින් හන්ස් ඕස්ටර් කියන හමුදා නිලධාරියා විශේෂ තැනක් ගන්නවා. ඔහු තරුණ හමුදා නිලධාරියෙක්. ඒ වගේම යම් ආගමික නැඹුරුතාවයක් තිබ්බ නිලධාරියෙක් වෙනවා. මෙතනදී හන්ස් ඕස්ටර් හමුදා නිලධාරියා තවත් හමුදා නිලධාරීන් එක්ක උත්සාහ කරන්නේ හමුදා කුමන්ත්‍රණයකින් ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලනය ගන්න. එතකොට ඔහු කල්පනා කරේ ඒ දවස්වල චෙක් රිපබ්ලික් සහ ස්ලෝවකියාව කියන රටවල් එකට එකතු වෙලා තිද්දී ඔවුන්ට පහර දෙන්න. ඉතින් මේ අවස්ථාවේදී තමයි ඔවුන් උත්සාහ කළේ හමුදා පාලනයක් සඳහා හමුදා කුමන්ත්‍රණයකින් ඇඩොල්ෆ් හිට්ලර්ව පළවහරින් සහ ඝාතනය කරන්න. හැබැයි ඒකටත් එච්චර හරි ගියේ නැහැ. හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරපු මිනිස්සු අතරින් ගියෝග් එල්සට විශේෂ තැනක් හම්බ වෙනවා. ඔහු සාමාන්‍ය වඩුවෙක්. ඉතින් ඔහු ඒ දවස්වල ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත් වෙද්දී බොහොම සුළු පිරිසක් තමයි දැනෙන්න පටන් ගන්නෙ. ඇඩොල්ෆ් හිට්ලර් කියන මේ මිනිසයා මහ විනාශයක් කරන්න යනවා. ඒ වගේම මේ සාමය ලෝකේ සාමය සහ ජර්මනිය කියන රට මහ විශාල අගාධයකට ලෝක යුද්ධයකට ආරාධිනවා කියන එක, පිමුරුපත් අදිනවා කියන එක දැනෙච්ච බොහොම සුළු පිරිසෙන් එක්කෙනෙක් තමයි ගියෝග් එල්ස. ඔහු සාමාන්‍ය වඩුවෙක්. ඉතින් ඔහුට දැනෙනවා ඔහුගේ වචන වලින්ම කොහොතෝ කියනවා මට දැනෙන්න ගත්තා ජර්මනිය කියන අපි රටක් විදියට අනිත් රටවල් වලට මහා තාජනයක් වෙන විදිය දේවල් කරන්න උත්සාහ කරයි මේ පාලනයෙන් සඳහා හරහා කියලා. ඉතින් ඒ නිසා මම ඒ සඳහා ක්‍රියාකාරී වෙනවා. ඒ සඳහා මම ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරනවා කියලා ඔහු කියනවා. ගියෝග් එල්සට දැනෙන්න පටන් ගන්නවා අනිවාර්යයෙන්ම හිට්ලර් නිසා යුරෝපීය යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් නතර කරන්න බැරි යුද්ධයක් කියලා. ඒක ඔහුට ඉවෙන් වගේ දැනෙන නිසා ඔහු 1939 අගෝස්තු මාසයේ මියුනිච් නගරයට එහෙම නැත්නම් මියුන්ෂන් කියන නගරයට යනවා හිට්ලර්ගේ ඝාතන සැලැස්ම කරන්න. ඉතින් ඔහු හිතපු දේ හරියටම හරි
සැප්තැම්බර් 1 වෙනිදා 1939 හිට්ලර් අමානුෂික විදියට පෝලන්තයට පහර දීලා දහස් ගණන් ඝාතනයක් එක්ක දෙවන ලෝක යුද්ධය පටන් ගන්නවා පෝලන්තයේ මිනිස් සංහාරයක් කරලා. ඉතින් ඒකත් එක්ක ගියෝග් එල්ස පටන් ගන්නවා තමන්ගේ සැලසුම මෙහෙවන්න. ගියෝග් එල්ස දැනගෙන හිටියා 1937 නොවැම්බර් 8 වැරදිච්ච හමුදා කුමන්ත්‍රණයත් එක්ක හැම අවුරුද්දකම හිට්ලර් බර්ගර් බ්‍රොයි කියලා කියන ෆෙල්ඩ් හෙල්ඩ් හල කියන ශාලාවේ මියුන්ෂන් නගරේ ඇවිල්ලා තමන් කතාවක් කරලා ඒක සමරනවා කියලා. ඒක වැරදිච්ච නිසා. ඔය කියන ඕපාලෙන් නිරපහරින්න. ඉතින් ඒක දැනන් හිටියපු ගියෝග් එල්ස එතන බෝම්බයක් තියන්න කටයුතු කරනවා දවස් 30ක් තිස්සේ නිදි මරාගෙන මහන්සි වෙලා. ඉතින් මේ විදිහට කාල බෝම්බයක් එතන ලෑස්ති කරලා ගියෝග් එල්ස පලා යන්න උත්සාහ කරනවා ස්විට්සර්ලන්තයට සරණාගතයෙක් විදියට. ඒ දවස්වල යුද්ධයත් එක්ක දේශීය සීමාවල දැඩි ලෙස හමුදා සෝදිසි සිදු වෙච්ච නිසා ගියෝග් එල්සට ස්විට්සර්ලන්තයට පලා යන්න වෙන්නේ නැහැ. කොන්ස්ටන්ස් කියන නගරයේදී ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඒ සම්බන්ධව ඒ හමුදා නිලධාරීන් දැනන් හිටියේ නැහැ. මොහු බෝම්බේ තියලා තමයි පලා යන්නේ කියලා. හැබැයි වාසනාවකට වගේ ඔහු අවාසනාවකට දහස් ගණන් මිනිසුන්ගේ හිට්ලර් එදා මාර වේගයකින් තමයි තමන්ගේ කතාව කරලා විනාඩි 13කට කලින් ඔහුගේ කතාව ඉවර කරනවා. ඒකට හේතුව විදියට කියන්නේ ඔහුට එදා කෝච්චියෙන් තමයි යන්න තිබේ. කෝච්චිය යන වෙලාවත් එක්ක සහ ඔහුගේ ඉතුරු කාල සටහන අනුව ඔහු ඉක්මනින් එතනින් යන්න සිදු වෙලා තියෙනවා. විනාඩි 13කට කලින් ඔහු ශාලාවෙන් පිට වෙනවා. තමන්ට තිබෙන නියමිත කාලයට කලින් කතාව ඉවර කරලා. ඉතින් ඊට හරියටම විනාඩි 8කට පස්සේ හිට්ලර් එතනින් විනාඩි 13කට කලින් පිට වෙනවා. ඔහු පිට වෙලා විනාඩි 8කට පස්සේ බෝම්බේ පුපුරා යනවා. 60 දෙනෙක්ට ආසන්නව සහ තුවාල ලබනවා. ඒ වගේම 8 දෙනෙක් ජීවිතක්ෂයටපත් වෙනවා. ඉතින් කොහොම හරි ගියෝග් එල්ස අහු වෙනවා. ඔහු තමයි මේ බෝම්බේ තිබ්බේ කියලා. ඉතින් ඕක තමයි හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරපු සාමාන්‍ය වඩුවගේ කතාව. ඉතින් අපි කලින් කතා කරපු හමුදා නිලධාරියා යාන්ස් ඕස්ටර්ටත් ඊට පස්සෙත් ඔහු විශේෂයෙන් උත්සාහ කරනවා හිට්ලර්ව ඝාතනය කරන්න බෝම්බ නිෂ්පාදනය කරන්න. ඔහුට අවශ්‍ය අමුද්‍රව්‍ය හම්බ වෙන්නේ නැහැ. ඒත් එක්කම ඔහු හමුදා සේවයේ රහස් හමුදා හිට්ලර්ගේ නාසි හමුදාවේ රහස් දෙනවා බෙල්ජියමට සහ නෙදර්ලන්තයට. හිට්ලර්ගේ ජර්මනිය රටවල් දෙක අල්ල ගන්න යනවා කියලා. ඒත් හිට්ලර් සැරෙන් සැරේට අල්ලන්න තියෙන ප්ලෑන් එක ඔහු වෙනස් කරනවා. කල් දානවා. ඒ වගේ දේවල් නිසා ඔහුගේ වචන නෙදර්ලන්තය සහ බෙල්ජියම එච්චර ගානකට ගන්නෙ නැහැ. ඉතින් හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරපු මිනිස්සු අතරින් නිර්භීත මිනිස්සු අතරින් විශේෂ තැනක් හම්බ වෙනවා හෙනින් ට්‍රෙස්කෝ කියන ඉහළ හමුදා නිලධාරියාට. ඒකට හේතුව තමයි ඔහු මාර්තු 13 1943 දී හිට්ලර් ගමන් කරන ගුවන් යානයට තෑග්ගක් වශයෙන් ගෙනහල්ලා බෝම්බයක් තියෙනවා. ඒ බෝම්බය පුපුරා යන්නේ නෑ අවාසනාවට දැඩි සීතල සහ තාක්ෂණික දෝෂයක් නිසා. ඒත් එක්කම ඒක ගෙනහල්ලා තියෙන ඔහුගේ යාළුවෙක් වෙන ෆාබියන් හමුදා නිලධාරීන්. ඊට පස්සේ ආයි පාරක් උත්සාහ කරනවා ජූලි 20 1944 දී හිට්ලර්ව ඝාතනය කරන්න. ඒකෙදී හෙනින් ට්‍රෙස්කෝ කියන හමුදා නිලධාරියා අසු වෙනවා හිට්ලර්ගේ නාසි හමුදාවට. ඒකත් එක්ක ඔහුව වධකාගාරයකට අරන් යනවා. 1945 දී ඔහුව ඝාතනය කරන මරණ දණ්ඩනයට නියම වෙනවා. හැබැයි ඇමරිකන් හමුදාව බෝම්බ ගහලා එතෙන්දී නාසි හමුදාවට ඔහු බේර ගන්නවා හමුදාවෙන්. ඊට පස්සේ අලුත් ජර්මනියේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඔහු උසාවියේ නඩුකාරයෙක් විදියට සේවය ජර්මනියට කරනවා. හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරපු මේ නිර්භීත මිනිස්සු අතරින් තවත් විශේෂ ස්ථානයක් හම්බෙන කෙනෙක් තමයි රුඩෝල්ෆ් ක්‍රිස්ටෝෆ් ෆොන් ගෑස්ටෝෆ් කියන ජෙනරල්වරයා. ඉතින් ඒ කාලේ 1943 මැයි මාසේ 21 වෙනිදා ඇඩොල්ෆ් හිට්ලර් රතු හමුදාවෙන් ගත්ත ආයුධ බලන්න යම් ස්ථානයකට යනවා. ඒකේ ආයුධ සම්බන්ධව දැන් මේ හමුදාව ඝාතනය කළා ඔවුන්ගේ ගත්ත ආයුධ ටික සම්බන්ධව විස්තරාත්මකව දේශනයක් කියන්නේ විස්තර කරන්න හම්බෙන්නේ රුඩෝල්ෆ් ක්‍රිස්ටෝෆ් ගෑස්ටෝෆ් කියන මේ ජෙනරල්වරයාට. හැබැයි ඔහු ඒ සඳහා ඔහු යොදාගන්නේ මරාගෙන වෙන තමයි ඔහුගේ කබාය තුළ බෝම්බයක් සවි කරගෙන. හැබැයි හිට්ලර් බොහොම කෙටි වෙලාවක් තමයි එතන රැඳෙන්නේ. ඒ නිසා ඒ වෑයමත් අසාර්ථක වෙනවා. ඉතින් ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කරන්න එක එක විදියට උත්සාහ කරන මිනිස්සු. ඒ අතරින් තවත් පොඩක් ප්‍රසිද්ධ වෙච්ච එකක් තමයි හොටෙල් කයිසර් ඔෆ් බර්ලින්.
ඉතින් ඇඩොල්ෆ් හිට්ලර්ගේ තිබ්බ පක්ෂ මූලස්ථානෙට ළඟින් තිබ්බ හොටෙල් එකක්. ඉතින් එහි ඔහු රාත්‍රියෙන් ගත කරනවා සෑහෙන්න. ඒකෙදි ඔහුගේ කැමරට වස දාලා දෙනවා. හැබැයි ඒකෙන් බොහොම පොඩි අතුරු ආවාද මිසක් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ. ඉතින් එදායින් පස්සේ ඇඩොල්ෆ් හිට්ලර් පිටින් කැම ගන්න එක නතර කරා. තමන්ගේ කෝකය තමයි තමන්ට කැම වෙලා දුන්නේ. ඉතින් ඇඩොල්ෆ් හිට්ලර් කැම කන්න කලින් ඒවා තමන්ගේ පුද්ගලික වෛද්‍යවරයා වන තීඩෝ මොරෙල් රස බලලා ඉවර වෙලා තමයි ඇඩොල්ෆ් හිට්ලර්ට කැමට අවසර ලැබෙන්නේ. ඒ වගේම ඉහළ හමුදා නිලධාරියෙකු වෙච්ච ග්‍රාෆ් ෆොන් ස්ටාෆන්බර්ග් කියන හමුදා නිලධාරියාට පුළුවන් වෙනවා, ඒක මහා ආශ්චර්යයක් වගේ ඔහුට පුළුවන් වෙනවා ඔහුගේ බෑග් එකේ දාලා බෝම්බයක් අරගෙන ඇඩොල්ෆ් හිට්ලර්ගේ කාමරයෙන් ගිහින් තියන්න. ඉතින් ඒක දැඩි ආරක්ෂක රැකවල් යටතේ කිලෝමීටර් 80කට එහා පැත්තේ මොරකවල් තියලා තියෙන තැනක ඇඩොල්ෆ් හිට්ලර්ගේ කාමරයට බෝම්බයක් අරන් එන එක මහා පුදුම සහගත දෙයක් වුණා. ඒකට හැකියාව තිබ්බා ග්‍රාෆ් ෆොන් ස්ටාෆන්බර්ග් කියන ඉහළ හමුදා නිලධාරියට. ඉතින් ඔහු ඒක තියලා බර්ලින් වලට පැනලා යනවා ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය වෙයි කියලා හිතලා හමුදා පාලනයක් අත්තට ගන්න, අලුත් පාලනයක්. හැබැයි කොහොම හරි ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් බේරෙනවා. ඒක මහා පුදුමයක් වෙනවා ස්ටාෆන්බර්ග්ට. ඉතින් ඔහු බර්ලින් වලදී අත්අඩංගුවට ගන්නවා. ඇඩොල්ෆ් හිට්ලර් සොළු තුවාල ලබලා ජීවිතය ඔහුගේ බේරෙනවා. ඉතින් ඒකත් එක්ක ඒ සැලසුම් කරපු අනිත් අයත් එක්ක ඔහුව එදා රැම ඝාතනය වෙනවා. ඉතින් ඒකත් තවත් එක සිද්ධියක් ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කරන්න උත්සාහ කරපු. ඉතින් ඇඩොල්ෆ් හිට්ලර් හිටපු ස්ථානය වටේට කිලෝමීටර් 80ක වලල්ලක හමුදා සෙබළුන් දාලා තිබ්බ. ඊට අමතරව වටේටම බිම් බෝම්බ දාලා යුද ටැංකි සහ මුර කුටි එක්ක විශාල දැඩි ආරක්ෂාවක් මැද තමයි ඇඩොල්ෆ් හිට්ලර් ජීවත් වුණේ. එතනට බෝම්බයක් අරන් යනවා කියන එක එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි මේ නිලධාරියට ඒ සඳහා පහසුකම සහ අවසරය තියෙනවා යන්න ඒ හරහා තමයි ওই දේ කරන්නේ. ඉතින් ඇඩොල්ෆ් හිට්ලර්ව ඝාතනය කරන තවත් උත්සාහ කරපු එක විදියක් තමයි ඔහුට විෂ වායුවක් තියෙන කුඩු දාලා ඔහුට ලියුමක් කරනවා. ඒකත් සාර්ථක වෙන්නේ නැහැ. Volksgenossen und Genossinnen, am 30. Januar sind in Deutschland die Würfel gefallen. Und ich glaube nicht, dass die Gegner, die damals noch gelacht haben, heute auch noch lachen. මේගොල්ලන්ට පේන්නේ ඇඩොල්ෆ් හිට්ලර් පාවිච්චි කරපු ගුවන් යානය. ඉතින් මේ ගුවන් යානයේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මෙතන යට කෑලක් තියෙනවා. එතනට ගියපු ගමන් ඒක ඇරලා එයාට පුළුවන් තැන වාඩි වෙලා පැරෂූට් එකකින් බිමට පයින්න. ඒ වගේම මේ පේන්නේ Mercedes Benz 770 W150 කියන Mercedes Daimler ආයතනය හදපු හොඳම ඒ කාලේ වාහනේ, වේගෙන්ම යන්න පුළුවන් සහ බරම වාහනේ. ඇඩොල්ෆ් හිට්ලර්ගේ වාහනේ විශේෂ විදිහට හදලා තියෙන්නේ වෙඩි නොවැදෙන විදිහට සහ ඒක ටයර් හිටන් දැඩි ආරක්ෂාවක් දීලා, ඒ වගේ පන්ස ග්ලාස් දාලා දැඩි ආරක්ෂාවකින් තියෙන දෙයක් තමයි ඔහුගේ වාහනය. ඉතින් මේ විදිහට මේ වගේ නිර්භේද වෙනස් උත්සාහ කරනවා මේ ඇඩොල්ෆ් හිට්ලර් ගැන අමානුෂික ඒකාධිපතියව ඝාතනය කරන්න සහ ඒ හරහා අසාර්ථක වීමත් එක්ක උන්ට ජීවිතෙන් වන්දි ගවන්න. ඉතින් අපි කලින් කතා කරපු ගියෝක් එල්ස ගැන අහිංසක බඩුවට සිද්ධ වෙනවා අප්‍රේල් මාසේ 9 වෙනිදා 1945 දී ඩක්හව් කියන නාසි වධකාගාරයේදී වෙඩි කාලා මැරෙන්න. ඉතින් ඔහුව ඝාතනය කරන නාසි හමුදාව. ඉතින් ඒ දවසේම තමයි හන්ස් ඕස්ටර් කියන මේ තරුණ හමුදා නිලධාරියටත් තමන්ගේ ජීවිතින් වන්දි ගවන්න වෙන්නේ මේ ඒකාධිපතියව ඝාතනය කරන සැලසුම් කරාට. ඉතින් හරියට මීට මාසයකට පස්සේ කියන්නේ මැයි 8 වෙනිදා 1945 ඇමරිකාව, ප්‍රංශය, රුසියාව සහ සෝවියට් රුසියාව සහ එංගලන්තය එකතු වෙලා දෙවන ලෝක යුද්ධය ඉවර කරනවා. ජර්මනිය පරාද වෙනවා. ඉතින් තමන්ගේ රටට ආපහු සාමාන්‍යකරණයට එන්න පුළුවන් වෙනවා. හැබැයි ඕන් ජීවිතුන් අතර නැහැ. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ? මම හිතනවා ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය වුණා නම් මිලියන ගාණක් මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය විඳින්න තිබ්බ කියලා, ජීවිත ගාණක් බේරෙන්න තිබ්බ කියලා. ඉතින් තව කෙනෙක් මරණ එක සාධාරණයිද? ඉතින් මරණය කියන එක ඝාතනයක් කියන එක ඝාතනයක්. ඒ ගැන ගොඩක් සාකච්ඡා කරා පැරණි ග්‍රීක ජාතිකයන්. ටිරාන් කියන අමානුෂික මේ යුද වියරුවෙන් හිටපු අමානුෂික ඝාතකයෙක් ඔහුගේ ඝාතනය සම්බන්ධව පරණ ග්‍රීක ජාතිකයන් කතා කරා. දේශපාලන ඝාතනයක් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව ඒ සඳහා විශාල මිනිස්සුන් පිරිසක් ඉතුරු වෙනවා කියලා. ඒත් ඔයගොල්ලෝ හිතන දේවල් කියන්නේ ඇඩොල්ෆ් හිට්ලර් ඝාතනය වුණා නම් හොඳයිද? එහෙමනම් එහෙම වුණා නම් මොකක් වෙයිද කියලා Tamanට හිතන දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්න මම ප්‍රදීප් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.